2026 වර්ෂයේදී අපිට මොනවද දෙවියන් වෙනුවෙන් කරන්න පුළුවන්? ඔව්, ඒ මෛත්‍රී භාවනාව. මෛත්‍රී භාවනාව දවසකට එකපාරක් හරි කරලා දෙවියන්ට පින් අනුමෝදන් කරන්න. මුලින්ම ඝන දෙවියන්ට අනන්ත සක්වලටම සෙත් පතන්න මෛත්‍රී භාවනාව කරන්න අපව යොමු කළේ ඝන දෙවියන්. ඉතින් ආදරණීය ඝන දෙවියන්ට මෛත්‍රී භාවනාවෙන් ඔබ පින් ලබා දෙන්න. එවිට ඔබටත් අවසාන චුතිසිතේදී සිහියෙන් ගත කරන්න පුළුවන්. ඔබට සුගතියට යන්න එය උදව්වක් වේවි. ඉතින් මම ආදරයෙන් ඉල්ලා සිටිනවා ඝන දෙවියන්ටත් මෛත්‍රී භාවනාවෙන් පින් දෙන්න කියලා. ඊළඟට ශිව දෙවියන්. අපේ මහා දෙවියන්. ශිව දෙවියන් හරිම සැහැල්ලුවෙන් ඉන්න දෙවි කෙනෙක්. කිසිම දෙයකට ඇලෙන්නේ නැහැ, ගැටෙන්නේ නැහැ. හරිම සරලයි. මෛත්‍රී පිරුණු දෙවි කෙනෙක්. ඉතින් ඔයාලා මෛත්‍රී භාවනාව කරලා ශිව දෙවියන්ටත් පින් දෙන්න. එවිට මේ 2026 පුරාවට ශිව දෙවියන් වගේ ඉන්න පුළුවන්. කතරගම දෙවියන්. කතරගම දෙවියන් වෙනුවෙන් අපිට කරන්න පුළුවන් කතරගම පූජා භූමියේදී මෛත්‍රී භාවනාව කරන්න. ඒ පූජා භූමිය පුණ්‍ය භූමියක් කරන්න. ඔයාලා දන්න හැමෝටම කියන්න මේ අවුරුද්දේ කතරගම යනවා නම් අනිවාර්යෙන් මෛත්‍රී භාවනාව කරන්න කියලා. ඒකල්ලා කතරගම දෙවියන්ට සහ කතරගම දෙවියන්ගේ දේව මණ්ඩලයටම පින් අනුමෝදන් කරන්න. එවිට කතරගම දෙවියන් ඉක්මනින් ඔබට උදව් කරાવી. ඉතින් මං ආදරෙන් ඉල්ලා සිටිනවා කතරගම දෙවියන්ටත් මෛත්‍රී භාවනාව කරලා පින් ලබා දෙන්න කියලා. ඊළඟට කාලිමෑණියන්. අපේ අම්මා. ඉතින් කාලිමෑණියන් ගොඩාක් පව් එකතු කරගන්නවා. මොකද මිනිස්සු ගිහින් කාලි අම්මව අවසනවනේ. දේවාලෙට ගිහිල්ලා පොල් ගහලා අම්මට කියනවා දඬුවම් දෙන්න කියලා. ඉතින් ඇත්තටම කාලි අම්මා අපිට තියෙන ආදරය නිසාම මේ දේවල් කරනවා. පස්සේ කාලි අම්මා දුක් වෙනවා. ඉතින් මං ඉල්ලා සිටිනවා හැමෝගෙන්ම ඊට පස්සේ කාලි අම්මා කෝවිල් වලට ගිහිල්ලා පොල් ගහලා දඬුවම් ඉල්ලන්නේ නැතුව සතුරන් අපෙන් ඈත් කරලා දෙන්න කියලා අපි කාලි අම්මගෙන් ඉල්ලමු. අපි ඒකලා ඒ පූජා භූමි වල මෛත්‍රී භාවනාව කරලා කාලි අම්මට පින් දෙමු. මතු බුදු වෙන්න පිරිමි භවයක් ලබා ගන්න. ඉතින් කාලි අම්මා ගොඩාක් සතුටු වෙවි. තවත් ඔයාලට කාලි අම්මා ආදරය කරાવી. ඉතින් මම ඉල්ලනවා ඒ උදව්ව කාලි අම්මට කරන්න කියලා. මමත් දිනපතාම මෛත්‍රී භාවනාව කරලා මේ දෙවිගොල්ලන්ට ගොඩාක් පින් දෙනවා. ඊළඟට කුබේර දෙවියන්. කුබේර දෙවියන් දිව්‍ය ලෝකයේ බල සම්පන්න දෙවි කෙනෙක් වෙන්න කැමැත්තෙන් ඉන්නේ. ඒත් අපි කුබේර දෙවියන්ගෙන් උදව් ඉල්ලනවා හැම වෙලේම සල්ලි ඉල්ලනවා. නමුත් කුබේර දෙවියන්ට අපි මොනවද දුන්නේ? මතක තියාගන්න කුබේර දෙවියන් ගොඩාක් පින් බලාපොරොත්තු වෙන දෙවි කෙනෙක්. ඉතින් ඔයාලට පුළුවන් මේ කරන මෛත්‍රී භාවනාවේ පිනුත් කුබේර දෙවියන්ටත් දෙන්න. මතක ඇතුව කියන්න කුබේර දෙවියන්ට දිව්‍ය ලෝකයේ බල සම්පන්න දෙවි කෙනෙක් වෙන්න මේ පින් ලැබේවා කියලා. ඉතින් කුබේර දෙවියන් ගොඩාක් සතුටු වෙවි. කුබේර දෙවියන් අපිට හරිම ආදරේ. කුබේර දෙවියන් තමයි ලක්ෂ්මී මෑණිය උපද්දවන ධනය පාලනය කරන්නේ. ධනය බෙදා හරින්නේ කුබේර දෙවියන්. දිව්‍ය ලෝකයේ භාණ්ඩාගාරික කිව්වොත් නිවැරදි. ඉතින් මම යෝජනා කරනවා මේ 2026 වර්ෂයේ අලුත් චක්‍රයක ආරම්භයක්. අපි හැමෝම මෛත්‍රී භාවනාව කරලා විශ්වය වෙනුවෙන් දෙයක් කරමු. එවිට විශ්වය අනිවාර්යෙන් ඔබට සාර්ථකත්වය සතුට සෞභාග්‍ය ළඟා කර දෙනවා. ඒකාන්තයි. ගොඩාක් ස්තුතියි මගේ වීඩියෝ එකත් එක්ක එකතු වුණාට. මෛත්‍රී භාවනාව කරන්න කියලා මම තව පාරක් ආදරෙන් ඉල්ලා සිටිනවා හැමෝගෙන්ම.